they had to cross over open country, and it took them over 5 days. But once they got to the top of the ground, අයුබෝවන් ඔයාලා හැම දෙනාටම අපි නිව්සීලන්ත වල ලස්සන තැනකට තමයි මේ යන්න සූදානම් වෙන්නේ මේ පාන්දරම අපි පිටත් වුණා ක්වීන්ස් ටවුන් එකේ ඉඳන් මිල්ෆ්‍රෙඩ් සවුන්ඩ්ස් වලට. මිල්ෆ්‍රෙඩ් සවුන්ඩ් කියලා කියන්නේ ලෝකේ පුදුම අට විදියට පිළිගන්න තැනක්. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඔයාලට ගිහාම පෙනේ තියෙන එන්වයරන්මන්ට් එක එන්වයරන්මන්ට් එකේ ඒ වටා පිටාවෙම වැහි කාලවලට අපිට දකින්න ලැබෙනවලු දියැලි 100ක් විතර. ඉතින් අපි ගිහිල්ලා බලමු ඒ අවට තියෙන සුන්දරත්වය. අපිට පාන්දර 5 මාරට වගේ පිටත් වෙන්න සිද්ධ වුණා. මොකද අපි තෝරගත්තේ බස් සර්විස් එක. මොකද පැය 5ක 5 මාරක විතර ගමනක් මේක. මීට අමතරව හෙලිකොප්ටර් එකෙන් වුණත් හෙලිකොප්ටර් ටුවර් එකක් විදියට අපිට මිල්ෆ්‍රෙඩ් සවුන්ඩ්ස් වලට යන්න පුළුවන්. එතන හෙලිපෑඩ් එකක් තියෙනවා, එයාපෝට් එකක් තියෙනවා. අපි ඒ ඔප්ෂන් එක ගත්තේ නැහැ. මොකද එකක් මිල අධිකයි, අනිත් එක අපි බස් එකේ ගිහාම අපිට ගොඩක් දේවල් අතරමඟදී බලන්න පුළුවන්. වීඩියෝ එකේදී බලන්න කොච්චර ලස්සන දේවල් තියෙනවද කියලා. එහෙනම් අපි ඉස්සරහට යමු. I will be only opening the front door. And if you can just let me see your pass on the way off the bus, that way I can make sure that the correct people are getting off. Once again, everybody that is going to Milford Sound, please stay in your seats. බ්‍රෙක්ෆස්ට් එකට ස්ටොප් එකක් දුන්නේ මෙන්න මේ ඒරියා එකේ. ගොඩක් රෙස්ටොරන්ට්ස් ඒ වගේම කොෆි ෂොප්ස්, සුපර් මාකට් මේ වගේ දේවල් මේ ඒරියා එකේ තියෙනවා. ඉතින් පයිස්, පාස්ටාස්, සෑන්ඩ්විචස් මෙන්න මේ වගේ දේවල් අපිට බ්‍රෙක්ෆස්ට් එකට ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් බ්‍රෙක්ෆස්ට් එක අරගෙන අපි ආයෙමත් විනාඩි 50කට විතර පස්සේ, විනාඩි 40කට විනාඩි 50කට පස්සේ නැවතත් මිල්ෆ්‍රෙඩ් සවුන්ඩ්ස් යන්න පිටත් වුණා. ඊගාවට අපි ස්ටොප් එකක් ගත්තේ මිරර් ලේක් එක ගාව. මිරර් ලේක් එක ළඟ සාමාන්‍යයෙන් මෙතන ඉඳන් ඇවිදන් යන්න විනාඩි 5ක කාලයක් දෙනවා. මේ විනාඩි 5 ඇතුළත අපිට මිරර් ලේක් එක බලාගෙන ආයෙමත් අනිත් තැනින් පිටත් වෙලා බස් එක ගන්න පුළුවන්. අපි මෙතනින් ඩ්‍රොප් කරලා, අපි බැස්ස තැනින් ඩ්‍රොප් කරලා මේ බ්‍රිජ් එක ඉවර වෙන තැනට බස් එක අරන් එනවා. අපි මිරර් ලේක් එක බලලා අපි විනාඩි 5කට පස්සේ නැවතත් බස් එකට ගියා. ඉතින් මේ තමයි මිරර් ලේක් එක. හරි ලස්සනයි. ගොඩක් මාළු ඉන්නවා කියලා තිබ්බා. හැබැයි අපිට දකින්න හම්බුන්නේ නැහැ. හැබැයි හරිම ලස්සනයි. මිරර් ලේක් එකේ ඉන්නවා කියලා කියනවා එක මාළු වර්ග. ඉතින් අපිට එක්කේ නැහැ. සමහරවිට පේන්නේ නැතුව ඇති. ඇත්තටම මේක මිරර් එකක් වගේ තමයි. බලන්න හරිම ලස්සනයි. මිරර් ලේක් එකට ගිහිල්ලා අපි දැන් එන ගමන් ඉන්නේ. කොහොම සීතල? මම හිතන්නේ සෙල්සියස් අංශක 2කට විතර තියෙනවා. හරිම සීතලයි. ඇත්තටම හොඳම එක්ස්පීරියන්ස් එකක් මේක. ඒගාව ස්ටොප් එක හම්බුනේ ෆොටෝස් ගන්න. මොකද මේ ඒරියා එක හරිම ලස්සනයි. දොළ පාරක් තියෙනවා. ඒ වතුර මාර සීතලයි. හරිම ලස්සනයි.
මේ යන අතරමඟ දිගටම ඩ්‍රයිවරයා ටුවර් ගයිඩ් කෙනෙක් ඉතින් මේ විස්තර හැමදේම එක්ස්ප්ලেইন කරගෙන තමයි යන්නේ. Are made from granite. And granite is an extremely hard rock. And slapping the explosives on the outside would only take off a few inches at a time. මේ අතරමඟ පාරවල් අපිට හම්බුණා ලොකු අංගුත් එක්ක. ඉතින් හරිම ලස්සන හොඳ ගමනක් මේක. අපි නිව්සීලන්ත වල කරපු හොඳ ටුවර් එකක්. අපි මේ ගමන අතරතුර තවත් හම්බුණ ගංගාවක් තමයි රිවර් එකක් තමයි මේ අපි බලන්න යන්නේ. ඇත්තටම ඒකත් හරිම ලස්සනයි. බලන්න වීඩියෝ එකේ කොහොමද කියලා. Wow. අපි දැන් ඇවිල්ලා ඉන්නවා Milford Sounds cruise tour එකට. මේ තින්නේ cruisers ටික. අපේ cruise එක තමයි මේ number 6 එකේ තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඒකටත් කොහොමද කියලා. අපි දැන් ක්‍රූස් එකට බෝඩ් වෙන්න යන්නේ. තව ටිකකින් ක්‍රූස් එක සේල් කරනවා. 1යි කාල වගේ වෙද්දි දැන් වෙලාව 1යි. මිල්ෆර්ඩ් මොනාච් තමයි මේ ක්‍රූස් එකේ නම. බලමු ලස්සන එක්ස්පීරියන්ස් එකක් මේක. අපි දැන් බෝඩින් පාසස් ටික දීලා ක්‍රූස් එකට බෝඩ් වෙන්න යන ගම. දැන් ඉන්නේ මිල්ෆර්ඩ් සවුන්ඩ්ස් වල අපි ක්‍රූස් එකේ යන ගම. හරිම ලස්සනයි. හොඳ view එකක් තියෙනවා. different experience එකක්. අව ඉස්සරහට තව තියෙනවා බලමු. පැය 1 විනාඩි 40ක ගමනක්. අර මම කිව්වේ දියඇලි 100ක් විතර තියෙනවා කියලා. ඉතින් මේ හැම කඳු පන්තියකින්ම දියඇලි කඩම් වැටෙනවලු වැහි කාලවලදී. ඉතින් ඕටම් එකේ තමයි අපි ආවේ. ඉතින් ඒක නිසා අපිට අවස්ථාව ලැබුණේ නැහැ. මේ ක්‍රූස් එක මම කිව්වා වගේ පැය 1 විනාඩි 40ක් වගේ තියෙනවා. අපිට ඕනනම් ඒකේ බුෆේ එකක් තියෙනවා. අපිට ඒක පර්චේස් කරන්න පුළුවන්. නැත්නම් වෙනමම ඔප්ෂන් එකක් තියෙනවා. ටිකට් එක පර්චේස් කරද්දී බුෆේ එක බුක් කරන්න පුළුවන්. ඉතින් ඒ කැමති විදියකට ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. නැත්නම් එහෙම නැත්නම් ඔයාලට එන ගමන් කෑම අරගෙන එන්නත් පුළුවන්. අරන් ඇවිල්ලා මෙතන කෑම ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වගේ ෆ්ලෙක්සිබල් ඔප්ෂන්ස් ටිකක් තියෙනවා මේ මිල්ෆර්ඩ් සවුන්ඩ්ස් ක්‍රූස් එකේ. මෙතෙන්ට වෙනකන් ක්‍රූස් එක එනවා. ඇවිල්ලා මෙතනින් ටර්න් එක අරගෙන නැවතත් අපි යනවා ක්‍රූස් එක පටන් ගත්ත පෝට් එකට. අස අඳුරු කරලා තිබ්බ නිසා පොඩ්ඩක් ලස්සන අඩුයි කියලා කිව්වා. අපිට ඩ්‍රයිවර් කිව්ව එක තමයි. ඉතින් මේ තියෙන්නේ දියඇල්ලක්. ඉතින් දියඇලි දෙකක් විතරයි අපිට අවාසනාවට දකින්න ලැබුණේ. අපි අනිත් දියඇල්ලක් ඉදිරියේදී පෙන්නනවා. මිල්ෆර්ඩ් සවුන්ඩ්ස් ඇවිල්ලා දැන් ඉන්නේ මේ ක්‍රූස් එක ඇතුලේ. අපි දැන් ගිහිලා එන ගමන් එක්ස්පීරියන්ස් එක හොඳයි. ඔයාලට වීඩියෝ එකෙන් බලන්න පුළුවන් මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඇත්තට මේක ලස්සනයි. මොකද කඳු පන්තියක් මැද්දෙන් තමයි අපි යන්නේ. මේක මුහුද. ඇත්තටම මේක ලේක් එකක් නෙමෙයි. මුහුදත් එක්ක සම්බන්ධ කොටසක් මේක. මෙන්න මේ ඉස්සරහ පේන්නේ අනිත් දියඇල අපි දැක්ක. ඉතින් දියඇලි දෙකයි දකින්න හම්බ වුණේ. ඉතින් අපි ඊට පස්සේ ක්‍රූස් ටුවර් එක ඉවර කළා. අපේ බස් එකට ආවා.
බස් එකේ ඉඳන් අපි ක්වීන්ස්ටවුන් වලට එක දිගට නින්දක් දාගෙන තමයි ආවේ. ඉතින් මේක තමයි අපේ ටුවර් එක ඉතින් ෂෙයා කරන්න යාළුවොත් එක්ක.